හෙලෝ ඔන්න අද අපි වෙනස්ම වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න ආවා. ඒක තමා ඕස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරි වල තියෙන පුංචිම පුංචි නගරයක් ගැන. ඒ තමා නමින් මටරංකා. මටරංකා වලට ඇවිල්ලා අපි වාහනයෙන් බැස්ස විතරයි අපිව පිළිගන්න ලස්සන මොනරෙක් ආවා. බලන්නකෝ එයාගේ ලස්සන. මටරංකා නගරය පුංචි වුණාට මෙතන තියෙන ස්වභාවික සෞන්දර්යය නම් වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම්. මේ ස්ථානය ඉතාම ප්‍රසිද්ධයි ස්වභාවික උණු දිය උල්පත් වලට. ඒ විතරක් නෙවෙයි නගරයේ තියෙන කාර්යබහුල ජීවිතයේ මිදිලා ස්වභාවික සෞන්දර්ය විඳින්න ආස කෙනෙක් ඉන්නවා නම් ඔන්න කියාපුම තැන තමා මටරංකා. අපි ඉතින් කෙටි දුරක් ඇවිදගෙන ඇවිල්ලා ඔන්න දැන් නැෂනල් පාක් එකට ඇතුල් වෙන්නයි යන්නේ. අපි මේ ගමන් කරන මග දෙපස තියෙන උස ගස් තමා මටරංකා පාම්. එහෙම නැත්නම් කැබේජ් පාම් කියලා කියනවා. මේ ගස් නොදර්න් ටෙරිටරි වලට ආවේනික වෙච්චි ගස් වර්ගයක්. මේ ගස්වල උස කඳන් තියෙනවා. හරියට ශ්‍රී ලංකාවේ පොල් ගස් වගේ. මේ ගස්වල මුදුනේ වවුල්ලෝ ඉන්නවා. වවුල්ලෝ ඊටාම බහුලයි. අපිට මේ ගමන් කරනකොට පවා වවුලන්ගේ සද්දය මේ දවාලෙත් අපිට ඇහෙනවා. මේ වවුලන්ට කියන්නේ බ්ලැක් ෆ්ලයින් ෆොක්ස් කියලා. ඔන්න අපි කතාවෙන් උණුදිය උල්පත් ළඟටම ආවා. බලන්නකෝ එතන ලස්සන කොහොමද කියලා. බලන්නකෝ පාම් ගස් වලින් වට වුණු නිල් දිය පොකුණ. මේ ඊටාම පැහැදිලි වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් විතර. ඇත්තටම මේක හිමින් සීරුවේ වතුර ගලාගෙන යන තරමක් දිග ඇලක්.
ගස් අතරින් වැටුණු හිරු එළිය පොකුණ පතුලට වැටිලා හෙවණැලි මවනවා. හරිම ලස්සන. මෙතනට නාන්න එන අයගේ ආරක්ෂාව තහවුරු වන විදිහට අවට පරිසරයත් පොකුණත් පොකුණ ඇතුළත් ලස්සනට හදලා තිබුණා. නොගැඹුරු වතුර නිසා පීනන්න දන්නේ නැති කෙනෙකුට කුඩා දරුවෙකුට වුණත් මෙතන ආරක්ෂිතව විනෝද වෙන්න පුළුවන්. මෙතන තියෙන සුන්දරත්වය කොච්චරද කියනවා නම් කාලය ගත වෙනවා තේරෙන්නෙත් නැහැ. බලනකොට අපි පැය 2-3ක් විතර මෙතන ඉඳලා මේ සුන්දර පරිසරයෙන් මිදෙන්න හිත ඉඩ දෙන්නේ නැති වුණාට ඔන්න රෑබෝ වීගෙන එනකොට අපිට ආපසු ගමන් පටන් ගන්න වුණා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඊඩන් ෆෝල්ස් වලට. මටරංකවල ඉඳලා කිලෝමීටර 160ක් 170ක් විතර දුරක් ආපුවම තමයි අපිට ඊඩන් ෆෝල්ස් හම්බ වෙන්නේ. කාලයෙන් ගත්තොත් පැයයි විනාඩි 40ක් විතර මේ ගමනට ගත වෙනවා. මෙතන ස්වභාව සෞන්දර්යය විඳින්න, පීනන්න කියාපුම තැන. ඒ වුණාට මටරංකවලට වඩා ටිකක් වෙනස්. සීතල නිල් පාට වතුර. හැබැයි මෙතන තරමක් ගැඹුරුයි. ඔයාලට පේනවා ඇති ඈතින් ලස්සන දිය ඇල්ලක් කඩා හැලෙනවා. ඉර බැහැගෙන යන මේ ලස්සන අහස රස විඳින්න ඔයාලට ඉඩ දීලා මම අදට නවතිනවා. ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.